go on go on දිගටම කරනවා. එහෙමත් නැත්නම් සිදු වෙනවා. දිගටම කරනවා. එහෙමත් නැත්නම් සිදු වෙනවා. මේ අර්ථයන් දෙක සඳහාම go on කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. යම් ක්‍රියාවක් දිගටම සිදු කිරීම හෝ යමක් සිදුවීම කියන අදහස ප්‍රකාශ කරන්නයි ඉංග්‍රීසි භාෂාව තුළ go on කියන phrasal verb එක භාවිතා කරන්නේ. go on මූලික අර්ථය බවට පත් වෙන්නේ දිගටම කරනවා. එහෙමත් නැත්නම් සිදු වෙනවා කියන එක. අපි උදාහරණයක් බලමු. රැස්වීම පැය 3ක් පුරා පැවැත්වුණා. රැස්වීම පැය 3ක් පුරා පැවැත්වුණා. The meeting went on for 3 hours. The meeting went on for 3 hours. The meeting went on for 3 hours. Go off. Go off. ක්‍රියාත්මක වෙනවා. එහෙමත් නැත්නම් පුපුරා යනවා. ක්‍රියාත්මක වෙනවා. එහෙමත් නැත්නම් පුපුරා යනවා. මේ අර්ථයන් දෙක සඳහාම go off කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. අනතුරු ඇඟවීමේ සීනුවක්, ඔරලෝසු සීනුවක් වැනි දෙයක් ක්‍රියාත්මක වීම හෝ පුපුරා යෑම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි භාෂාවේ go off කියන phrasal verb එක භාවිතා වෙනවා. මූලික අර්ථය බවට පත් වෙන්නේ ක්‍රියාත්මක වෙනවා. එහෙමත් නැත්නම් පුපුරා යනවා කියන එක. අපි උදාහරණයක් බලමු. දුම නිසා ගිනි අනතුරු ඇඟවීමේ සීනුව ක්‍රියාත්මක වුණා. දුම නිසා ගිනි අනතුරු ඇඟවීමේ සීනුව ක්‍රියාත්මක වුණා. The fire alarm went off because of the smoke. The fire alarm went off because of the smoke. The fire alarm went off because of the smoke. Go out. Go out. පිටතට යනවා. එහෙමත් නැත්නම් නිවි යනවා. පිටතට යනවා. එහෙමත් නැත්නම් නිවි යනවා. මේ අර්ථයන් දෙක සඳහාම go out කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. නිවසින් පිටතට යාමක් හෝ ගිනි දැල්ලක්, විදුලි පහනක් නිවි යෑම වැනි අදහස් ප්‍රකාශ කරන්න go out කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. මූලික අර්ථය බවට පත් වෙන්නේ පිටතට යනවා. එහෙමත් නැත්නම් යමක් නිවි යනවා කියන එක. අපි උදාහරණයක් බලමු. We go out to dinner every Friday night. We go out to dinner every Friday night. We go out to dinner every Friday night. Go over. Go over. සමාලෝචනය කරනවා. එහෙමත් නැත්නම් පරීක්ෂා කරනවා. සමාලෝචනය කරනවා. එහෙමත් නැත්නම් පරීක්ෂා කරනවා. මේ අර්ථයන් දෙක සඳහාම go over කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. යමක් හොඳින් පරීක්ෂා කිරීම හෝ යමක් සමාලෝචනය කිරීම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි භාෂාවේ go over කියන phrasal verb එක යෙදෙනවා. භාවිතා වෙනවා. අපි උදාහරණයක් බලමු. අපි සැලැස්ම තවත් වරක් සමාලෝචනය කරමු. අපි සැලැස්ම තවත් වරක් සමාලෝචනය කරමු. Let's go over the plan one more time. Let's go over the plan one more time. Let's go over the plan one more time. Go through. Go through. අත්දකිනවා. එහෙමත් නැත්නම් අවසන් කරනවා. අත්දකිනවා. එහෙමත් නැත්නම් අවසන් කරනවා. මේ අර්ථයන් දෙක සඳහාම
go through කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. දුෂ්කර අත්දැකීමක් විඳීම හෝ යමක් සම්පූර්ණ කිරීම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි කතා කරද්දී go through කියන phrasal verb එක යොදා ගන්න පුළුවන්. භාවිතා කරන්න පුළුවන්. මූලික අර්ථය බවට පත් වෙන්නේ අත්දකින්නවා එහෙමත් නැත්නම් අවසන් කරනවා කියන එක. අපි උදාහරණයක් බලමු. ඇය අනතුරෙන් පසු බොහෝ වේදනාවන් අත්දුටුවා. ඇය අනතුරෙන් පසු බොහෝ වේදනාවන් අත්දුටුවා. She went through a lot of pain after the accident. She went through a lot of pain after the accident. She went through a lot of pain after the accident. Go up. Go up. ඉහළ යනවා. එහෙමත් නැත්නම් වැඩි වෙනවා. ඉහළ යනවා. එහෙමත් නැත්නම් වැඩි වෙනවා. මිල උෂ්ණත්වයේ වැනි දේවල් ඉහළ යාම කියන අදහස ප්‍රකාශ කරන්න go up කියන phrasal verb එක ඔබට භාවිතා කරන්න පුළුවන්. go up මූලික අර්ථය බවට පත් වෙන්නේ ඉහළ යනවා. එහෙමත් නැත්නම් වැඩි වෙනවා කියන එක. අපි උදාහරණයක් බලමු. පෙට්‍රල් මිල ඉහළ ගොස් ඇත. පෙට්‍රල් මිල ඉහළ ගොස් ඇත. The price of gasoline has gone up. The price of gasoline has gone up. The price of gasoline has gone up. Go down. Go down. පහත යනවා. එහෙමත් නැත්නම් අඩු වෙනවා. පහත යනවා. එහෙමත් නැත්නම් අඩු වෙනවා. මිල උෂ්ණත්වයේ වැනි දේ පහත යාම අඩුවීම කියන අදහස ප්‍රකාශ කරන්න go down කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. go down මූලික අර්ථය බවට පත් වෙන්නේ පහත යනවා. එහෙමත් නැත්නම් අඩු වෙනවා කියන එක. අපි උදාහරණයක් බලමු. හවස 6ට හිරු බැස යනවා. හවස 6ට හිරු බැස යනවා. The sun goes down at 6 p.m. The sun goes down at 6 p.m. The sun goes down at 6 p.m. Go away. Go away. පිටව යනවා. එහෙමත් නැත්නම් ඉවත් වෙනවා. පිටව යනවා. එහෙමත් නැත්නම් ඉවත් වෙනවා. මේ අර්ථයන් දෙක සඳහාම go away කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. යම් ස්ථානයකින් පිටව යනවා. එහෙමත් නැත්නම් ඉවත් වෙනවා කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි කතා කරද්දී go away කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. මූලික අර්ථය බවට පත් වෙන්නේ පිටව යනවා. එහෙමත් නැත්නම් ඉවත් වෙනවා කියන එක. I wish this cold would just go away. I wish this cold would just go away. I wish this cold would just go away. Go along with. Go along with. එකඟ වෙනවා. එහෙමත් නැත්නම් සහයෝගය දෙනවා. එකඟ වෙනවා. එහෙමත් නැත්නම් සහයෝගය දෙනවා. යමෙකුගේ අදහසකට හෝ සැලැස්මකට එකඟ වීම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි කතා කරද්දී go along with කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. මූලික අර්ථය බවට පත් වෙන්නේ එකඟ වෙනවා. එහෙමත් නැත්නම් සහයෝගය ලබා දෙනවා කියන එක. අපි උදාහරණයක් බලමු. ඔබේ යෝජනාවට එකඟ වීමට මම සතුටුයි. ඔබේ යෝජනාවට එකඟ වීමට මම සතුටුයි. I'm happy to go along with your suggestion. I'm happy to go along with your suggestion. I'm happy to go along with your suggestion.
go back, go back. ආපසු යනවා. එහෙමත් නැත්නම් නැවත යනවා. ආපසු යනවා. එහෙමත් නැත්නම් නැවත යනවා. මේ අර්ථයන් දෙක සඳහාම go back කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. යම් ස්ථානයකට හෝ යම් තත්වයකට නැවත පැමිණීම, නැවත යනවා කියන අදහස ප්‍රකාශ කරන්න go back කියන phrasal verb එක ඉංග්‍රීසි කතා කරද්දී භාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු. අපි නැවත ආරම්භයට ගොස් නැවත උත්සාහ කළ යුතුයි. අපි නැවත ආරම්භයට ගොස් නැවත උත්සාහ කළ යුතුයි. We should go back to the start and try again. We should go back to the start and try again. We should go back to the start and try again. Make up, make up. හදනවා, නිර්මාණය කරනවා. එහෙමත් නැත්නම් සමතේකට පත් වෙනවා. හදනවා, නිර්මාණය කරනවා. එහෙමත් නැත්නම් සමතේකට පත් වෙනවා. මේ අර්ථයන් තුන සඳහාම මේ කප් කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. කතාවක් වෙන්න පුළුවන්, නිදහසට කරුණක් වෙන්න පුළුවන්, නිර්මාණය කිරීම හෝ රණ්ඩු වූ පසු සමතේකට පත්වීම කියන අදහස ප්‍රකාශ කරන්න මේ කප් කියන phrasal verb එක ඉංග්‍රීසි කතා කරද්දී භාවිතා කරන්න පුළුවන්. මූලික අර්ථයන් බවට පත් වෙන්නේ හදනවා, නිර්මාණය කරනවා, එහෙමත් නැත්නම් සමතේකට පත් වෙනවා කියන එක. අපි උදාහරණයක් බලමු. ඔවුන්ගේ වාදයෙන් පසු ඔවුන් අවසානයේ සමතේකට පත් වුණා කියලා මම හිතනවා. ඔවුන්ගේ වාදයෙන් පසු ඔවුන් අවසානයේ සමතේකට පත් වුණා කියලා මම හිතනවා. I think they've finally made up after their argument. I think they've finally made up after their argument. I think they've finally made up after their argument. Make out, make out. තේරුම් ගන්නවා. එහෙමත් නැත්නම් හඳුනා ගන්නවා. තේරුම් ගන්නවා. එහෙමත් නැත්නම් හඳුනා ගන්නවා. මේ අර්ථයන් දෙක සඳහාම make out කියන phrasal verb එක භාවිතා කරන්න පුළුවන්. යමක් තේරුම් ගැනීමට හෝ යමෙකු හෝ යමක් දැකීමට උත්සාහ කිරීම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි කතා කරද්දී make out කියන phrasal verb එක භාවිතා වෙනවා. මූලික අර්ථයන් බවට පත් වෙන්නේ තේරුම් ගන්නවා. එහෙමත් නැත්නම් හඳුනා ගන්නවා කියන එක. අපි උදාහරණයක් බලමු. ඇය කියන්නේ කුමක්දයි මට තේරුනේ නැහැ. ඇය කියන්නේ කුමක්දයි මට තේරුනේ නැහැ. I can't make out what she's saying. I can't make out what she's saying. I can't make out what she's saying. Make for, make for. යමක් වෙත යනවා. එහෙමත් නැත්නම් දායක වෙනවා. යමක් වෙත යනවා. එහෙමත් නැත්නම් දායක වෙනවා. මේ අර්ථයන් දෙක සඳහාම make for කියන phrasal verb එක භාවිතා වෙනවා. යම් ස්ථානයක් දෙසට ගමන් කිරීම හෝ යම් ප්‍රතිඵලයකට දායක වීම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි කතා කරද්දී make for කියන phrasal verb එක භාවිතා වෙනවා. මූලික අර්ථයන් බවට පත් වෙන්නේ යමක් වෙත යනවා. එහෙමත් නැත්නම් දායක වෙනවා කියන එක. අපි උදාහරණයක් බලමු. සීනුව නාද වූ විගසම ළමයි දොර දෙසට දිව්වා. සීනුව නාද වූ විගසම ළමයි දොර දෙසට දිව්වා. The kids made for the door as soon as the bell rang. The kids made for the door as soon as the bell rang. Make over, make over. අලුත් කරනවා. එහෙමත් නැත්නම් වෙනස් කරනවා.
අලුත් කරනවා. එහෙමත් නැත්නම් වෙනස් කරනවා. මේ අර්ථයන් දෙක සඳහාම මේ කෝව කියන ප්‍රේසල් verb එක භාවිතා වෙනවා. යමෙකුගේ පෙනුම හෝ යම් ස්ථානයක පෙනුම වෙනස් කිරීම කියන අදහස ප්‍රකාශ කරන්න මේ කෝව කියන ප්‍රේසල් verb එක ඉංග්‍රීසි කතා කරද්දී භාවිතා වෙනවා. මූලික අර්ථයන් බවට පත් වෙන්නේ අලුත් කරනවා. එහෙමත් නැත්නම් තිබ්බ දෙයක් වෙනස් කරනවා කියන එක. අපි උදාහරණයක් බලමු. ඇයගේ විසිත්ත කාමරය අලුත් කිරීමට තීරණය කළා. ඇයගේ විසිත්ත කාමරය අලුත් කිරීමට තීරණය කළා. She decided to make over her living room. She decided to make over her living room. She decided to make over her living room. Make into. Make into. යමක් බවට පත් කරනවා. යමක් බවට පත් කරනවා. යම් දෙයක් වෙනත් දෙයක් බවට පත් කිරීම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි කතා කරද්දී make into කියන ප්‍රේසල් verb එක භාවිතා කරන්න පුළුවන්. මූලික අර්ථය බවට පත් වෙන්නේ යමක් බවට පත් කරනවා කියන එක. අපි උදාහරණයක් බලමු. අපිට මේ පැරණි බෝතලය ලස්සන මල් බඳුනක් බවට පත් කරන්න පුළුවන්. අපිට මේ පැරණි බෝතලය ලස්සන මල් බඳුනක් බවට පත් කරන්න පුළුවන්. We can make this old bottle into a beautiful vase. We can make this old bottle into a beautiful vase. We can make this old bottle into a beautiful vase. Make do. Make do. තෘප්තිමත් වෙනවා. එහෙමත් නැත්නම් කළමනාකරණය කරනවා. තෘප්තිමත් වෙනවා. එහෙමත් නැත්නම් කළමනාකරණය කරනවා. මේ අර්ථයන් දෙක සඳහාම make do කියන ප්‍රේසල් verb එක භාවිතා කරන්න පුළුවන්. ප්‍රමාණවත් නොවන දේවල් වලින් තෘප්තිමත් වීම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි කතා කරද්දී make do කියන ප්‍රේසල් verb එක භාවිතා කරන්න පුළුවන්. මූලික අර්ථය බවට පත් වෙන්නේ තෘප්තිමත් වෙනවා. කළමනාකරණය කරනවා කියන එක. අපි උදාහරණයක් බලමු. අපිට ප්‍රමාණවත් තරම් පුටු නොතිබුණ නිසා බිම වාඩි වෙන්න සිදු වුණා. අපිට ප්‍රමාණවත් තරම් පුටු නොතිබුණ නිසා බිම වාඩි වෙන්න සිදු වුණා. Make off. Make off. පැන යනවා. එහෙමත් නැත්නම් පලා යනවා. පැන යනවා. එහෙමත් නැත්නම් පලා යනවා. මේ අර්ථයන් දෙක සඳහාම make off කියන ප්‍රේසල් verb එක භාවිතා කරන්න පුළුවන්. සොරකම් කළ දෙයක් සමග පැන යාම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි කතා කරද්දී make off කියන ප්‍රේසල් verb එක භාවිතා වෙනවා. මූලික අර්ථය බවට පත් වෙන්නේ පැන යනවා. එහෙමත් නැත්නම් පලා යනවා කියන එක. මේකෙම අතීත කාල ප්‍රේසල් verb එක තමයි made off. තේරුම් බවට පත් වෙන්නේ පැන ගියා, පලා ගියා කියන එක. අපි උදාහරණයක් බලමු. සොරු සල්ලි සමග පැන ගියා. සොරු සල්ලි සමග පැන ගියා. The thief made off with the money. The thief made off with the money. The thief made off with the money. Make up for. Make up for. වන්දි ගෙවනවා. එහෙමත් නැත්නම් පිරිමසා ගන්නවා. වන්දි ගෙවනවා. එහෙමත් නැත්නම් පිරිමසා ගන්නවා. මේ අර්ථයන් දෙක සඳහාම make up for කියන ප්‍රේසල් verb එක භාවිතා කරන්න පුළුවන්. සිදු වූ හානියක් හෝ වැරැද්දක් සඳහා වන්දි ගෙවීම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි කතා කරද්දී make up for කියන ප්‍රේසල් verb එක භාවිතා වෙනවා. මූලික අර්ථය බවට පත් වෙන්නේ වන්දි ගෙවනවා එහෙමත් නැත්නම් පිරිමසා ගන්නවා කියන එක. අපි උදාහරණයක් බලමු. පරක්කු වීම පිරිමසා ගැනීමට ඔහු ඇයට මල් ගෙනාවා. පරක්කු වීම පිරිමසා ගැනීමට ඔහු ඇයට මල් ගෙනාවා. He bought her flowers to make up for being late.
He bought her flowers to make up for being late. He bought her flowers to make up for being late. Make believe. Make believe. මවා ගන්නවා. එහෙමත් නැත්නම් පෙනී සිටිනවා. මවා ගන්නවා. එහෙමත් නැත්නම් පෙනී සිටිනවා. මේ අර්ථයන් දෙක සඳහාම make believe කියන phrasal verb එක භාවිතා වෙනවා. යම් දෙයක් සත්‍යයයි සිතීම හෝ ක්‍රියා කිරීම කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි කතා කරද්දී make believe කියන phrasal verb එක භාවිතා වෙනවා. මූලික අර්ථය බවට පත් වෙන්නේ මවා ගන්නවා. එහෙමත් නැත්නම් පෙනී සිටිනවා කියන එක. අපි උදාහරණයක් බලමු. ළමයින් සුපිරි වීරයන් ලෙස පෙනී සිටීමට කැමති. ළමයින් සුපිරි වීරයන් ලෙස පෙනී සිටීමට කැමති. The children love to make believe they are superheroes. The children love to make believe they are superheroes. The children love to make believe they are superheroes. Make a point of. Make a point of. විශේෂයෙන් අවධානය යොමු කරනවා. විශේෂයෙන් අවධානය යොමු කරනවා. යමක් කිරීම විශේෂයෙන් වැදගත් යයි සලකා ඒ කිරීම කියන අදහස ප්‍රකාශ කරන්න. ඉංග්‍රීසි කතා කරද්දී make a point of කියන phrasal verb එක භාවිත කරන්න පුළුවන්. මූලික අර්ථය බවට පත් වෙන්නේ විශේෂයෙන් අවධානය යොමු කරනවා කියන එක. අපි උදාහරණයක් බලමු. මට උදව් කරන හැමෝටම ස්තුති කරන්න මම විශේෂයෙන් අවධානය යොමු කරනවා. මට උදව් කරන හැමෝටම ස්තුති කරන්න මම විශේෂයෙන් අවධානය යොමු කරනවා. I make a point of thanking everyone who helps me. I make a point of thanking everyone who helps me. I make a point of thanking everyone who helps me. ඉතින් මෙන්න මේ විදිහට තමයි දවසේ අපේ වීඩියෝව නිමවටපත් වෙන්නේ. අද වීඩියෝව හරහා ඉංග්‍රීසි කතා කරන්න අත්‍යවශ්‍ය කරන phrasal verbs පිළිබඳව ඔබ ඉගෙන ගන්න ඇති, අධ්‍යයනය කරන්න ඇති. ඉතින් අද වීඩියෝව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාගේ වටිනා අදහස අපව දිරිගැන්වීමක් හැටියට පාලින් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් වීඩියෝ බලන්නේ අපිව subscribe කරලා නෙවෙයි නම් දැන්ම PH English Vocabulary YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයා ළඟටම ගෙන්න ගන්න. bell icon එකක් අනිවාර්යෙන්ම click කරලා තියාගෙන ඉන්න. ඉතින් මේ විදිහටම අපිවත් එක්ක ඉංග්‍රීසි කතා කරන්න. තවත් සුපිරිම වීඩියෝවක් අරගෙන ඉක්මනටම එන්නම්. ඒ වෙනකන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. See you later.